සුපම සුබ දවසක් වේවා කියලා ඉතින් අදත් පිළිගන්නවා ලකි ටෙක්නික් ඉතින් ගේන අලුත් වීඩියෝ එකක්. ඉතින් අලුවනේ අද වීඩියෝ එක අමුතු දෙයක්. නිදි මරාගෙන ෆ්ලෑටිසේ ෆොටෝෂොප් වලින් එඩිට් කරනවා වගේ නෙවෙයි. විනාඩි 2ක් ඇතුළත වර තම්බ්නේල් එක දෙක වගේ විනාඩි 2ක් ඇතුළත මම තම්බ්නේල් එකේ තියෙන ෆොටෝ එක වගේ කොහමද ෆොටෝ එක හදාගන්නේ. ඉතින් ගොඩක් කාලයක් ගන්න ඕනේ නැහැ. පොඩි වෙලාවකින් කොහමද මේ කරගන්න කියලා තමයි අද වීඩියෝ කතා කරන්නේ. හරි ඉතින් වැඩි කතා ඕනේ නෑ යාළුවනේ. අපි ආ වීඩියෝ එකට. ඉතින් ඔයාලා ඉස්සෙල්ලම ඔයාගේ Play Store එකෙන් හරි මොකක්ද app එකකින් මෙතන ගිහිල්ලා ChatGPT එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම මේ විදිහට ChatGPT එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන. ඉතින් ඔයාලා මේක මෙතනට ගිහලා ඩවුන්ලෝඩ් කරලා මේක යන්නේ ඊළඟට මම ChatGPT එක මේ විදිහට ඕපන් කරගන්නවා. මොකද මම මේක ඉස්සෙල්ලා කලින් ඩවුන්ලෝඩ් කරලා තිබුණ නිසා. ඊට පස්සේ ඔයාලා යනවා මතක කරගන්න එපා මෙතන ChatGPT එකට අපි ලොගින් වෙන්න ඕනේ. ඔයාලා ලොගින් වෙලා නැත්නම් ඔයාලා මොකක් හරි Google account එකකින් හරි කොහොමද ලොගින් වෙන්න. ඉතින් මම ඉතින් ලොගින් වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේ විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන prompt එකක් දෙන්න ඕන. පල්ලෙහා මම prompt එක යටින් දාලා තියනවා. ඔයාලා prompt එක ගන්න. ඊට පස්සේ ඔයාලම යටින් දාලා තියෙන prompt එක ඔයාලා අරගෙන මෙන්න මෙතන ඔයාලා copy කරලා paste කරගන්න. ඉතින් මම මෙන්න විදිහට තමයි copy කරලා paste කරන් පස්සේ මෙන්න විදිහට prompt එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මෙතනින් ගිහිල්ලා ඔයාලා ෆොටෝ එක හොයාගන්න. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් දෙනවා. ඉතින් ඔයාලා කැමති ෆොටෝ එකක් මෙතනින් දෙන්න. ඒකේ වල බලන්න පොඩ්ඩක් මේ විදිහට ලෝඩ් කරන එක. හරි යවන්න මේ පස්සේ මේ විදිහට මේක එන්ටර් කරගන්නවා. දැන් ඔයාලා බලන්න පුළුවන් මේ විදිහට ChatGPT එකේ ෆොටෝ එකක් ලෝඩ් වෙනවා කියලා අපිට වෙන්නනවා. අන්තිම ෆොටෝ එක තමයි මේක. බලමු කොහොමද රිසල්ට් එක එන්නේ කියලා. සුළු මොහොතක් ඉන්න වෙනවා ඉතින්. කොහොමද යාළුවනේ තියෙන රිසල්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අර ෆොන්ට් එක දීලා ෆොටෝ එක දාලා ඊට පස්සේ මෙන්න මේ විදියට ටික වෙලාවක් ගිහිලා විනාඩි 5ක් විතර ගියන් පස්සේ මෙන්න විදියට ෆොටෝ එක ජෙනරේට් කරගන්න පුළුවන් ඒ ChatGPT එකෙන්. ඉතින් යාළුවනේ Photoshop වලින් එඩිට් කරන්න ගොඩක් යනවා. Photoshop වල පොඩි ටයිම් එකකදී මේ විදියට එඩිට් කරන්න පුළුවන්. හරි අරුණා ලකි ටෙක්නිකින් ගෙනාවු මේ වීඩියෝෙන් පස්සේ අපි අලුත් වීඩියෝ දෙනවා මේ විදියටම තව ප්‍රොම්ප්ට් එකකින්. හරි අරුණා ඉතින් ඒ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න මේ වීඩියෝ ගැන. හරි අරුණා එහෙනම් අද දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක් වේවා.